හෙලෝ සාදරයෙන් පිළිගන්නවා අදත් මම ස්ටේට් වලට ඉතල තින්ගෙන තවත් අලුත් බලුත් වීඩියෝකට හරියට ඒකට අද මම මේ වීඩියෝ එකෙන් ගෙල්ලා තියෙන්නේ ගොඩක්ම TikTok වීඩියෝ කරනකොට අද මම මේ කරා වීඩියෝ ගොඩක් අදගත් වෙන්නේ ඔයා TikTok එකේ ගොඩක් අමාරුවෙන් එඩිට් කර වීඩියෝ අප්ලෝඩ් කරන කෙනෙක්ද හැබැයි කොච්චර එඩිට් කර වීඩියෝ දැම්මත් වීඩියෝ වයිරල් යන්නේ නැහැ නේද එහෙම කට්ටියට අද මම මේ වීඩියෝ ගොඩක්ම ගෙනලා තියෙන්නේ හරි අද මම මේ වීඩියෝ කට්ටියට කියලා දෙනවා කොහොමද ඔයාගේ වීඩියෝ එකක් ෆ්‍රී වයිරල් කරගන්න සහ රයිට් ඒ කියන්නේ සල්ලි දීලා කොහොමද යාගේ වීඩියෝ එකක් TikTok එකේ කරාම වයිරල් කරගන්න කියලා අද මම ඔයාලට මේ වීඩියෝ එක කියලා දෙනවා. හරි නම් අපි තවත් කතා කරලා වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද මේ ක්‍රම දෙකටම ඔයාගේ වීඩියෝ එකක් වයිරල් කරගන්න කියලා. හරි නම් අපි මුලින්ම බලමු කොහොමද ෆ්‍රී ඔයාගේ TikTok වීඩියෝ එකක් grow කරගන්න කියලා. හරි මම ඔය කටේ TikTok වීඩියෝ grow කරගන්න කියලා දෙන පළවෙනි ක්‍රමය තමයි first 3 second method එක. මේකදී ඔය කට්ටිය කරන්න ඕනේ ඔය කට්ටියගේ TikTok වීඩියෝ එකකදී පළවෙනි තප්පර 3 ඇතුළතදී ඔයාගේ වීඩියෝ එක බලන කෙනාට ඔයාගේ වීඩියෝ එකේ රැඳලා ඉන්න ඔයා strong hook එකක් දෙන්න ඕනේ. උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම ඔයාගේ TikTok වීඩියෝ එක මේ දේවල් කරොත් එහෙම grow කරගන්න කියනකට වඩා ඔයා TikTok වීඩියෝ කරද්දි මේ වැරදි කරනවද වගේ දෙයක් කිව්වොත් එහෙම ඔයාගේ වීඩියෝ බලන කෙනෙක් ඔයාගේ වීඩියෝ එක රැඳිලා ඉන්න තියෙන සම්භාවිතාව වැඩි. ඒක නිසා ඔයා පුළුවන් තරම් මෙන්න මේ ඔයාගේ වීඩියෝ එක පළවෙනි තප්පර 3 ඇතුළත ඔයාගේ වීඩියෝ එක බලන කෙනෙක් ඔයාගේ වීඩියෝ එක රඳවා ගන්න පුළුවන් විදිහේ හුක් එකක් දෙන්න බලන්න. හරි මම කියලා දෙන දෙවෙනි ක්‍රමය තමයි ඔයාලා TikTok එකේ වීඩියෝ අප්ලෝඩ් කරද්දි පුළුවන් තරම් ෂෝට් වීඩියෝ අප්ලෝඩ් කරන්න. උදාහරණයක් විදිහට විනාඩි එකමාරක් වගේ ඇතුළත පුළුවන් තරම් ඔයාගේ TikTok එකක් අප්ලෝඩ් කරන්න බලන්න. මොකද TikTok කියන්නේ ෂෝට් වීඩියෝ ප්ලැට්ෆෝම් එකක්. ගොඩක් අය TikTok කරන්නේ පොඩි වෙලාවකින් තමන්ට ලබා ගන්න පුළුවන් දෙයක් ලබා ගන්න වගේම කෙටි වීඩියෝ බලන්න පුළුවන් නිසා ඒක නිසා ඔයා TikTok එකේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරද්දී පුළුවන් තරම් විනාඩි එකමාරක් වගේ වීඩියෝ එකකින් නතර කරන්න වගේම පුළුවන් ඉක්මනින් ඔයාගේ වීඩියෝ එකේ ලබා ගන්න පුළුවන් දේ ඔයාගේ වීඩියෝ එක බලන කෙනාට ලබා ගන්න සලස්වන්න. එතකොට ඔයාගේ හැම වීඩියෝ එකකම වීඩියෝ බලන කෙනා රැඳෙලා ඉන්න තියෙන සම්භාවිතාව ගොඩක් වැඩි. හරි මම කියද්දී තුන්වෙනි ක්‍රමය සහ මේක තමයි ගොඩක් අය TikTok එකේ වැරදියට කරන වැඩේ. ඒ තමයි hashtag use කරන එක. ඔයා TikTok එකේ hashtag use කරද්දී හැමෝම use කරන for you, tip, trending වගේ hashtag කවදාවත් use කරන්න යන්න එපා. මොකද මේ hashtag මිලියන ගණන් කට්ටිය use කරනවා. එතකොට එයාගේ වීඩියෝ එකක් මේ මිලියනක් අතරින් සිලෙක්ට් වෙන්න තියෙන සම්භාවිතාව ගොඩක්ම අඩුයි. ඒක නිසා ඔයා කරන කැටගරි එකට අනුව ඔයා hashtag ටිකක් හදාගන්න. උදාහරණයක් විදිහට ටෙක් වීඩියෝ කරනවා නම් ටෙක් වීඩියෝ ටෙක් සිංහල ඊට පස්සේ යූසර් නේම් එක දාලා එක හැෂ්ටැග් එකක් ඒ වගේ හැෂ්ටැග් පහක් හදාගන්න. ඊට පස්සේ හැම වීඩියෝ එකකම ඔයාගේ හැෂ්ටැග් ටික විතරක් යූස් කරන්න. මේ දේවල් කරොත් එම ඔයාට පුළුවන් ඔයාගේ වීඩියෝ එක ෆ්‍රී කිසිම මුදලක් වැය කරන්න නැතුව ඔයාගේ මහන්සිය ග්‍රෝ කරගන්න. හරි දැන් අපි බලමු කොහොමද ඔයාගේ TikTok වීඩියෝ එකක් TikTok එක කරාම මුදල් දීලා ග්‍රෝ කරගන්න කියලා. හරි අපි මේ වැඩේ කරන්න මගේ මොබයිල් එකේ ස්ක්‍රීන් එකට යන්න ස්ක්‍රීන් එකට ගිහලා මම ඔයාලට කරන්න කොහොමද කියලා දෙන්න. හරි ඉතින් ඔයාලා මේ වැඩේ කරන්න මුලින්ම ඔයාලගේ TikTok app එකට යන්න ඕනේ. දැන් මම විදිහට මගේ TikTok app එක විදිහට ඕපන් කරගන්නම්. හරි දැන් අපි මේ විදිහට TikTok app එක ඕපන් කරගත්තා පස්සේ ඔයකට විදිහින් බලා ගන්න පුළුවන්. ඔයකට ප්‍රොෆයිල් එකේ මේ යටින් තියෙන TikTok Studio කියලා ඔප්ෂන් එක. ඔයකට මෙන්න මේ TikTok Studio කියන ඔප්ෂන් එකට මේ විදිහට යන්න. හරි ඉතින් ඔයකට මේ විදිහට TikTok Studio කියන මෙන්න මේ ඔප්ෂන් එකට ආවට පස්සේ ඔයකට ටිකක් මේ විදිහට අල්ලඩි ගියම බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා more tools යටතේ අපිට බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා promote කියලා ඔප්ෂන් එක. හරි අපිට දැන් මේ ප්‍රොමෝට් කියන ඔප්ෂන් එක කියලා තමයි අපි අද මේ කතා කරන TikTok එක කරා ඔරිජිනල් විදිහට එයාගේ TikTok account බූස්ට් කරගන්න වැඩේ කරගන්න තියෙන්නේ. හරි අපි දැන් මේ ප්‍රොමෝට් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා බලමු කොහොමද අපි අපේ TikTok account එක බූස්ට් කරගන්න කියලා. හරි දැන් මම මේ විදිහට මගේ ප්‍රොමෝට් කියන ඔප්ෂන් එකට යන්න. හරි අපිට මේ විදිහට ප්‍රොමෝට් කියන ඔප්ෂන් එකට ආවට පස්සේ අපිට මෙතන ගොඩාක් දේවල් බලා ගන්න පුළුවන්. මම හැම දෙයක්ම කෙනෙක් කියන්න. හරිදී අපිට මෙතන මුලින්ම බලාගන්න choose your goal කියලා අපිට අවශ්‍ය කරන goal එක මෙතන select කරගන්න තියෙනවා. දැන් මෙතන ඔයාගේ TikTok account එක boost කරගන්න. ඒ කියන්නේ boost එකේ අපිට මෙතන අණු කොටස් හතරක් දීලා තියෙනවා. අපිට ඒ විදිහට අපේ TikTok account එකේ like වැඩි කරගන්න, comment වැඩි කරගන්න, views වැඩි කරගන්න, followers වැඩි කරගන්න, profile view වැඩි කරගන්න මේ විදිහට අපිට අපේ account එක boost කරගන්න පුළුවන් මෙන්න මේ boost account එකටදී. ඊට අපිට පුළුවන් මෙතන get sales කරා ඔයාගත්තගේ වෙබ්සයිට් එකක් හරි එකක් හරි online shopping කරන්න පුළුවන් වෙබ්සයිට් එකක් තියෙනවා නම් අපිට එන්න මේකත් මේක හරහා මේ විදිහට ප්‍රොමෝට් කරගන්න පුළුවන්. ඒක තමයි ඔය කට්ටියට ඔයා බිස්නස් එකක් කරනවා නම් ඔය කට්ටියගේ TikTok එකට
නැත්තම් වෙන මෙසේජින් ඇප් එකකට ඔය කට්ටියට මෙසේජ් ගෙන්න ගන්න ඕන නම් අපිට මෙන්න මේකත් මෙන්න මේ TikTok බූස්ට් කරගන්න පුළුවන්. ඉතින් හරි ඉතින් අපි ප්‍රධානව කතා කරන්න යන්නේ ඔයාගේ TikTok account එක බූස්ට් කරගන්න හැටි නිසා මම මෙන්න මේ බූස්ට් account කියනකට ආවා. හරි අපි දැන් බලමු කොහොමද මම මෙතන මේ තියෙන හැම කොටසක්ම කියලා දෙන්නේ නැහැ. මම එකට කියලා දෙන්න කොහොමද ඔයාගේ TikTok account එකේ like and comment වැඩි කරගන්න කියලා. හරි දැන් මෙතන මම මෙතන select කරලා තියෙනවා like and comment කියන එක. ඊට පස්සේ අපිට මෙතනින් බලන්න ඔය කට්ටියට කැමති වීඩියෝ එකක් මෙතනින් ඔය කට්ටිය TikTok එකේ දාලා තියෙන select කරගන්න පුළුවන්. මම දැන්ට මේ තියෙන එක කොහොම තියන්න. ඊට පස්සේ අපිට මෙතනින් පල්ලයට අවශ්‍ය බලන්න choose your promotion pack කියලා තියෙනවා. හරි අපිට ඉතින් මෙතනින් ඔයාට ගැලපෙන ඔයාගේ බජට් එකට අනුව මෙතනින් ප්‍රොමෝෂන් පැක් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට පුළුවන් කස්ටමයිස් කරලා ඔයාගේම බජට් පැක් එක මෙතනින් හදාගන්න. ඔයාට ඔයාගේ බජට් එක දාලා ඊට පස්සේ ඔයාට මේ බූස්ට් එක රන් කරන ඩියුරේෂන් එක දාලා ඔයාට පුළුවන් මෙන්න මේ ඔයාට ගැලපෙන විදිහේ බජට් පැක් එකක් වුණ මෙතනින් හදාගන්න. හරි දැන් ඔය කට්ටිය මෙතනින් මේ විදිහට ඔය කට්ටියට අවශ්‍ය වෙන විදිහේ බජට් එකට ගැලපෙන ප්‍රොමෝෂන් පැක් එකක් ඔය කට්ටිය තෝරගෙන ඔය කට්ටියට පුළුවන් මෙන්න මෙතන රීචාර්ජ් කියන බටන් එක ක්ලික් කරන්න. හරි ඔය කට්ටිය මේ විදිහට මේ රීචාර්ජ් කියන බටන් එක ක්ලික් කරාම ඔය කට්ටිය බලන්න පුළුවන්. ඔය කට්ටියට මෙන්න මේ TikTok සලකුණු තියෙන coin එකක් buy කරන්න දිනවා. හරි අපිට මෙන්න මේ coin හරහා තමයි ඔය කට්ටියගේ TikTok account එක boost කරගන්න දෙන්නේ. අපිට මෙන්න මේකට තමයි ඔය කට්ටියගේ TikTok account එක boost කරගන්නදී මුදල් එන්නේ. ඔය කට්ටියගේ boost එකට අවශ්‍ය coin ගන්නට අවශ්‍ය මුදලත් අපිට මේ විදිහට යටින් බලා ගන්න පුළුවන්. ඔයාගේ බූස්ට් එකට දැන් මන් දාලා තියෙන coin 180ක් අවශ්‍යයි. ඒකට මෙතනින් 70 දාලා හරි නැත්නම් 350ක් දාලා හරි coin. ඒ කියන්නේ coin 350 කියන්නේ ලංකාවේ විතර 1541 වගේ වෙනවා රුපියල්. ඔය කට්ටිය මෙන්න මේ විදිහට coin buy කරලා ඉතින් recharge button එක දීලා ඔය කට්ටිය credit card එක debit card එක add කරලා කට්ටියට පුළුවන් coin buy කරගෙන ඔය කට්ටියගේ promotion එක continue කරන්න. හරි අපිට ඔය විදිහට තමයි TikTok එක කරාම original විදිහට ඔයාගේ TikTok account එක boost කරගන්න තියෙන්නේ. හරි අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් free සහ paid යන ක්‍රම දෙකටම ඔයාගේ TikTok page එක grow කරගන්න කොහොමද කියලා මම කියලා දුන්නා. මම හිතන එකට අද මම මේ කියලා දුන්න එක tips එකක් හරි වැදගත් වෙනද කියලා. ඒකට අද මම මේ කියලා දුන්න එක tips එකක් හරි වැදගත් වුණා නම් පහ තියෙන like button එක press කරලා ඔයාට මගේ වීඩියෝ එක ගැන අදහසක් තියෙනවා නම් පාලින් comment එකක් දාන්න යන්න. හරි එහෙනම් අද මම ගෙනා වීඩියෝ එක මේ විදිහට ඉවර වෙනවා. මේ වගේ අලුත් brand new ටෙක් වීඩියෝ කරගෙන පරිස්සමින් ඉන්න හැමෝටම ජය වේවා.